බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตา เวรมณี สิกขาปดัง สมาธิยามิ අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මා
අප්පමඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති උදබින්දු නිපාතේන උදකුම්බෝපි පූරති පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝකතෝකම්පි ආචිනන්ති වාසනාවන්ත ගුණවන්ත පින්වතුනි පින්වත් දරුවනි සෑම දිනාගේම බලාපොරොත්තුව බණ අහන්න ඒ වෙනුවෙන් තමයි වැස්ස පින්න නොතකා පන්සලට ඇවිල්ලා මේ සැදී පැහැදී බලාපොරොත්තු වන්නේ පාතේගම පුෂ්පාරාම විහාරස්ථානයේ සිදු කරන ගුණ සමරු පින්කම් මාලාවෙහි අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න විහාරාධිපති අපේ හබරකඩ සෝභිත හාමුදුරුවන් වහන්සේ ආරාධනා කළා. මේ දවස්වල වහින වැස්ස දිහා බැලුවම මේ වගේ කටයුතු කරන්න බොහොම අමාරුයි. ඒ වුණත් ඒ අමාරුතාවයන් ඉවසා දරාගෙන කෙසේ හෝ පින්කම කරන්න ඕන කියන බලවත් අදිෂ්ඨානයෙන් තමයි විහාරාධිපති හාමුදුරුවොත් ඔය ඇත්තොත් මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේ වෙලාව වෙන් කළේ බණ අහන්න. බණ අහනවා කියන්නේ පින්කමක්. ඒ පින්කම සිද්ධ කරනකොට අපේ හිත කය වචනය කියන තුන්දොර බොහෝම තැම්පත් වෙන්න ඕන. එනිසා කතා බහ කරන දේවල් මොහොතකට නතර කරලා තමන්ගේ හිතයි කයයි වචනයයි මේ බණට යොමු කළොත් තමයි පිනක් සිද්ධ කරගන්න වෙන්නේ. බණ අහන්නේ කොහොමද කියලා ලෝවැඩ සංගරාවේ අපිට ඊටාම පැහැදිලිවම පෙන්නනවා. කොහොමද? දිවමන් මුනිඳුට මෙන් මන් තොසවා බණ දන්නං හට වැඳ අත් ඔසවා පදයෙන් පදයට අදරින් අසවා එපිනෙන් නිරයට යන මං වසවා. බලන්න මේ කවිය වීදාගම මහා මෛත්‍රිය හාමුදුරුවෝ බණ අහන හැටි බණ ඇසීමෙන් ලැබෙන පිනත් ඊටාම හොඳින් පැහැදිලි කරනවා. බණ අහන්න ඕන අපි ජීවමාන ලෞතුරා බුදුහාමුදුරුවන්ගෙන් බණ අහනවා කියන හැඟීමෙන්. ඒ වගේම බොහොම ගෞරවයෙන් අවස්ථානුකූලව සාදුකාර දෙනවා. ඒ සාදුකාර දෙන්නේ අපි බුදුහාමුදුරුවන්ට ධර්ම රත්නයට කරන ගෞරවය. ඊළඟට සිහියෙන් පදයක් පදයක් පාසා හොඳ සිහි කල්පනාවෙන් ඇසුවොත් ඒ ලැබෙන පින මොනතරම් වටිනවද කියනවා. අපායට යන පාර වහගන්න පුළුවන්. බණ අහලා බණ පිළිපදින අය කවදාවත් අපාගත වෙන්නේ නැහැ.
එක්ක මිනිස්සෙක් වෙනවා නැත්නම් දෙවියෙක් වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ නැවත නැවත එක්ක මනුස්ස ජීවිතයක් ලබන්න නැත්නම් දෙවියෙක් වෙන්න. ඒක ලැබෙන්නේ හොඳින් බණ අහලා හිතේ බණ තැම්පත් කරගෙන ඒ අනුව කටයුතු කරන අයට විතරයි. අනිත් අයට ඒව ලබන්න බෑ. එනිසා ඔය ඇත්තෝ බොහොම හොඳින් මේ පුංචි දරුවොත් ඉන්නව බණ අහන්න. ඒ දරුවොත් හොඳට බණ ඇහුවොත් පින් ලැබෙනවා. බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලේ ප්‍රේතාත්මයක් ලබාගෙන හිටි අම්ම කෙනෙක් තමන්ගේ පුංචි දරුවත් එක්ක ආවා කෑම සොයාගෙන ආවේ පන්සලක් තියෙන කිට්ටුවට. ඉතින් මේ අම්මා පන්සලට ආසන්න වෙනකොට අම්මට ඇහෙනවා හාමුදුරු කෙනෙක් බොහෝම මිහිරි හඬින් දහම් ගාථා ටිකක් දේශනා කරනවා. හරිම මිහිරි. අම්මට හිතුණා අනේ කොච්චර පිනක්ද මේ පන්සල පැත්තට ආපු එක. මේ ටික අහගෙන ඉන්න ඕන කියලා. නමුත් අම්මට එහෙම හිතුණත් පුංචි දරුවා බඩගිනි කියලා කෑ ගහන්න පටන් ගත්තා. බඩගිනි වුණාම දරුවා අඬනවා. ඒක ස්වභාවයක්. ඉතින් මේ දරුවත් සද්දෙන් අඬන්න ගත්තා. ඒ වෙලාවේ අම්මා කියනවා මා සද්දං කරි පියංකර බික්ඛු සද්ධම්ම දේශතු. පුතාට කියනවා පුතේ පියංකර අඬන්න එපා. හාමුදුරු කෙනෙක් බණ කියනවා. අපි ධම්මපදං සුනිත්වාන මුංචෙය්‍ය පේත යෝනියා. අපි දෙන්න මේ බණ ටික අහලා ප්‍රාර්ථනා කරමු මේ പ്രേත ආත්මෙන් නිදහස් වෙන්න ලැබේවා කියලා. අනේ මේ අම්මා දරුවගේ ඔළුව අතගාලා කීපවරක් කිව්වම ඒ දරුවා අම්මගේ අවවාදයේ පිළි අරගෙන අඬන්නේ නැතුව හිටියා. බඩකින්න ඉවසා දරාගෙනම හිටියා. දෙන්නම බණ ඇහුවා. අවසාන වෙනකම්. එම බණ අවසාන වෙලා ප්‍රාර්ථනා කළා අනේ අපිට මේ පිනෙන් මේ දුක් සහිත പ്രേත ආත්මයෙන් නිදහස් වෙන්න ලැබේවා කියලා. මෙහෙම කාලයක් ගිහිල්ලා එක දවසක් බුදුහාමුදුරුවෝ ළඟට දෙවියෝ දෙන්නෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට වැඳලා කියනවා බුදුහාමුදුරුවනේ අපි ආවේ ඔබ වහන්සේට වැඳලා ප්‍රශංසා කරලා යන්න. ඇයි? ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් කියපු දහම් ගාථා ටිකක් අහගෙන ඉඳලා ඒ පිනෙන් අපිට പ്രേත ආත්මයෙන් නිදහස් වෙලා මේ දිව්‍ය ලෝකෙ ඉපදෙන්න වාසනාව ලැබුණා. දැන් අපි දෙන්න දෙවියෝ දෙන්නෙක් කියලා ලෞතර බුදුහාමුදුරුවන්ට මතක් කළා. පින්නතුනේ ඒ විදියෙන් බුදුහාමුදුරුවන්ගේ කාලේ බණ අහපු හුඟක් අය සත්තු පවා දිව්‍ය ලෝකෙ ඉපදිලා තියෙනවා. මිනිස්සු අනන්ත අප්‍රමාණ දිව්‍ය ලෝකෙ ඉපදුනා. එනිසා මේක මහා පින්කමක්.
එතකොට මේ පින්කමට මා මුලින් මතක් කළා ගාථාවක්. ධම්මපදේ පාප වග්ගේ තියෙන ගාථාවක්. බොහොම සරලයි ගාථාව. බුදුහාමුදුරෝ දේශනා කරනවා මාප්ප මඤ්ඤේත පුඤ්ඤස්ස. පින්කම සුළු කියලා හිතන්න එපා. පුංචි පින්කමක් කියලා. මාප්ප මඤ්ඤේත පුඤ්ඤස්ස. නමන්තං ආගමිස්සති. මේ පිනේ ප්‍රතිඵල මට ලැබෙන එකක් නෑ කියලා හිතන්නත් එපා. කවුද මේ කියන්නේ? බුදුහාමුදුරුවෝ. තමන් කරන පින්කම පුංචි සැහැල්ලුවට හිතන්න එපා. පින්කමේ ප්‍රතිඵල තමන්ට නොලැබෙනවා කියලාත් හිතන්න එපා. ඇයි? බුදුහාමුදුරුවෝ උපමාවක් පෙන්නනවා. උදබින්දු නිපාතේන උදකුම්බෝපි පූරති. ඒ පුංචි දරුවෝ දන්නවා භාජනයක් තිබ්බොත් එළියෙන් වැහි බින්දුව වැටුණත් ඒක ටික වෙලාවකින් පිරෙනවා. වතුර බින්දුව වැටුණත් ටික වෙලාවක් යනකොට ඒ භාජනය වතුරෙන් පිරෙනවා. ඒක තමයි ස්වභාවය. උදබින්දු නිපාතේන උදකුම්බෝපි පූරති. වතුර බින්දුව වැටුණත් භාජනයේ වතුරෙන් පිරෙන්න වගේ පුංචි පින්කම් ගොඩක් කරගත්තු ජීවිතය අවසාන වෙනකොට ඔබේ ජීවිතේ පිනෙන් පිරෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ මතක් කරනවා පූරති දීරෝ පුඤ්ඤස්ස. ඥානවන්තාය ටික පින්කම් කරලා පිනෙන් ජීවිතය පුරව ගන්නවා. ඇයි පිනෙන් ජීවිතය පුරව ගන්නේ? අපි නැවත උපදින නිසා. අපි කවුරුත් කවදා හරි මැරෙනවා. මැරෙන හැම දිනම නැවත පුනර්භවයක් ලබනවා. පින් නැතුව ඉපදුනොත් මොකද වෙන්නේ? ඒක තමයි ගැටලුව. පින් නැතුව ඉපදුනොත් සමහර විට ඉපදෙනකොටම මිය යන්න පුළුවන්. ඉපදෙනකොට ඇස් නොපෙනෙන්න පුළුවන්. අතක් පයක් නැති වෙන්න පුළුවන්. ඔය වගේ විවිධ අඩුපාඩුකම් ඇතුව තමයි පින් නැතුව ඉපදෙන අය ඉපදෙන්නේ. අනේ නිසා ජීවිතයට පින් පුරව ගන්නෙ මොකටද? අපේ ඊළඟ ජීවිතය වාසනාවන්ත කරගන්න. බලන්න හිතලා අද අපි අතර අපේ සමාජයේම ඉන්න සමහර දරුවෝ ඉන්නවා කතා කරන්න බෑ. ඉපදුන දවසේ ඉඳලා. සමහර දරුවෝ ඉන්නවා ඇවිදින්න බෑ. සමහර දරුවෝ ඉන්නවා ඇස් පේන්නේ නැහැ. සමහර දරුවෝ ඉන්නවා හිතලා යමක් කරන්න බෑ. මොකක් හරි අඩුවක් තියෙනවා. ඒ අඩුව කොහොමද වුනේ? කවුරුවත් කරපු දෙයක් නෙවෙයි. ඒ අඩුව ඒ දරුවා පෙර භවයක පව් කරලා තියෙනවා, පින් කරලා නැහැ. ඒ නිසා ඒ දරුවට හොඳ සම්පූර්ණ මනුස්ස ජීවිතයක් ලැබුණේ නැහැ. අනේ නිසා අපි කවුරුත්
හිතන්න ඕන දෙයක් මේක. දැන් ඔබ මේ මනුස්ස ලෝකේ හොඳ ජීවිත ලබලා තියෙනවා. ඒ පෙරපින නිසා. හැබැයි මතක තියාගන්න පෙරපින් ටික ටික අවසන් වෙනවා. අවසන් වෙනකොට මේ ජීවිතේ පින් කරලා නැත්නම් අපිට අඩුපාඩු එනවා. ඒක තමයි වෙන්නේ. ඉතින් මේක අවබෝධ කරගත්ත ඥානවන්ත මිනිස්සයා තමන්ට ඉඩ ලැබෙන හැම වෙලාවකම පිනක් කරගන්නවා. පුංචි පිනක් වුණත් කමක් නැහැ. කරගන්නවා. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ එක දවසක් බුදුහාමුදුරුවෝ බණ අහන්න ආපු අයට මතක් කරනවා මේ ලෝකේ හොඳ ජීවිත ලබන්න නම් මොකද්ද කරන්න ඕන කියලා. බුදුහාමුදුරුවෝ කියනවා සමහරු ඉන්නවා තනියම දන් දෙනවා. අනිත් අය සම්බන්ධ කරගන්නේ නැහැ. තනියම දානයක් දෙනවා. ඒක පින්කමක්. හැබැයි එයාට සසරදී භවභෝග ධන සම්පත් ලැබෙනවා. පිරිවර සම්පත් ලැබෙන්නේ නැහැ. හිතලා බලන්න සමහර ගෙවල් වල ඉන්නේ එක දරුවායි. ඉතින් අම්මලාත් කියනවා අනේ දෙතුන් දෙනෙක් හිටියනම් හොඳයි. නමුත් නෑ. ඒ දරුවා තනියෙන්. සමහර ගෙවල් වල 4-5 දෙනා ඉන්නවා. සමහර ගෙවල් වල 10 දෙනා විතර ඉන්නවා. ඒ පිරිවර ඊළඟට ගිය තැන ඉන්නව හොඳ යාළුවෝ. ඥාතීන් හුඟක් ඉන්නවා. සමහරුන්ට කවුරුවත්ම නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා ඔන්න තනියෙන් පින්කමක් කළොත් භවභෝග ධන සම්පත් ලැබේවි. හැබැයි පිරිවර නැති වේවි. සමහරු ඉන්නවා තමන් පින් කරන්නේ නැහැ. අනිත් අය ලවා පින් කරවනවා. ඒ අය උනන්දු කරනවා පින් කරන්න. බුදුහාමුදුරුවෝ මතක් කරනවා ඒ අයට උපදින හැම භවයකම පිරිවර සම්පත් ඉන්නවා. නමුත් එදා වේල කුසගින්දර නිවා ගන්න මොනවත් ලැබෙන්නේ නැහැ. කෑම බීම ඒව හරිම අඩුයි. ලැබෙන්නේ නැහැ. සමහරු ඉන්නවා තමන් දෙන්නෙත් නැහැ. අනුන් ඒවට යොමු කරන්නෙත් නැහැ. ඒ අයට උපදින හැම භවයකම පෙරපිනකින් මනුස්ස ජීවිතය ලැබුණත් පිරිවරක් නැහැ. සල්ලිත් නැහැ. කෑමක් නැහැ. ගෙවල් දොරවලුත් නැහැ. මොනවත්ම නැහැ. එහෙම ඕන තරම් ඉන්නවා. එහෙම අයත් ඉන්නවා. තවත් සමහර අය ඉන්නවා තමන් දම් පින්කම් කරනවා, බණ පින්කම් කරනවා, අනිත් අය සම්බන්ධ කරගන්නවා. බලන්න පින්නතුනි මේක අතීතයේ හොඳටම තිබුණානේ. දැන් ඉස්සර ගෙදරක බණ පින්කමක් තිබුණොත් කලින්ම අහල පහල අයට කියනවා එන්න බණ අහන්න කියලා. ඒ පිරිවර සම්පත්තිය. ඊළඟට බණ පිරිකර පූජා කරනකොට අනිත් අයට අත ගස්සනවා. සම්බන්ධ කරනවා. ඉතින් අද බණ අහන්න එන්න කිව්වට එන්නේ කෑම කන වෙලාවටනේ. බණ 7ට නම් පටන් ගන්න 7ට ඉන්නේ ගෙදර ටික විතරයි බණ අහන්න. ඔන්න 8 විතර වෙනකොට සෙනග හෝ ගාලෙනවා. බණ ඉවර වෙන ආසන්නේ. කෑම වෙලාවට. එහෙම තමයි හුඟක් වෙන්නේ.
ඉතින් පිරිවර ලැබෙන්න නම් කරුණාකරලා එයාට කියන්න ඕන කෑම වෙලාවට නෙවෙයි බණ වෙලාවට එන්න. එතකොට බණත් අහලා කෑමත් කාලා යන්න පුළුවන් නේ. ඒ කියනකොටම කියන්න ඕන. බණ අහන වෙලාවට එන්න ඇවිල්ලා බණ අහන්න. සමහරු ඉන්නවා බණ අහන වෙලාවට ආවත් ඔය පාරට වෙලා ඉන්නේ. ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. බණ ඉවර වුණාට පස්සේ තමයි කිට්ටු වෙන්නේ. එහෙම වැඩක් නැහැ. හැබැයි ගෙදරට කියලා එන්නේ මේ බණ අහන්න යනවා කියලා. හැබැයි කරගන්න අහන බණක් නැහැ. ඉතින් පරිවාර සම්පත්තියයි ධනයයි ඔක්කොම අපිට ලැබෙන්න නම් අපි කරන පින්කම අපිත් කරන්න ඕන අනිත් අය සම්බන්ධ කරවන්න ඕන. ඒකනේ පන්සලේ හාමුදුරුවෝ දායකයෝ හැමෝම දැනුවත් කරන්නේ මේ පින්කමක් තියෙනවා එන්න සම්බන්ධ වෙන්න කියලා. දැන් ඔය ඇත්තෝ මේ කවුරුත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ බණ දේශනාව අහගෙන හිටිය තරුණ දායක මහත්තයෙක් කල්පනා කළා මම ධනයත් ලැබෙන පිරිවරත් ලැබෙන පින්කමක් කරන්න ඕන කියලා අදහස් කළා. බුදුහාමුදුරුවන්ට ආරාධනා කළා බුදුහාමුදුරුවනේ අහවල් දවසේ මම දානියක් දෙන්න සූදානම් කරනවා හාමුදුරුවන් වහන්සේලා සමග වඩින්න. හැබැයි දානෙ දෙන්නේ පොදු තැනක කියලා ස්ථානයක් කිව්වා. දැන් මෙයා මේ විදියට දානය බුදුහාමුදුරුවන්ට ආරාධනා කරලා ඒ ගමේ ඉන්න හැම ගෙදරකටම ගියා. ගිහිල්ලා කියනවා මම අහවල් දවසේ දානයක් දෙනවා බුදුහාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයට. ඔය ඇත්තන්ට පුළුවන් විදියකින් පුළුවන් දෙයක් දෙන්න. දානෙ බෙදන්නත් දෙන්න. කියලා ගෙවල් වලට ගියා. ගෙවල් වලින් ඒ අයට පුළුවන් ප්‍රමාණයට දුන්නා. මෙහෙම යන ගමන් ගමේ හිටියා බොහෝම ධනවත් සිටුවරයෙක්. ඉස්සර සිටුවරයෝ කියන්නේ අද කෝටිපති ව්‍යාපාරිකයෝ වගේ අය. සම්පූර්ණ ධනය තියෙන එයාට හුඟක් දේපල. මේ සිටුවරයයි ගෙදරට ගියා. ගිහින් විස්තරේ කිව්වම සිටුවරය කියනවා මොකටද ඔය බැරි වැඩ පටන් ගත්තේ? Tamanට දෙන්න පුළුවන් ප්‍රමාණයෙන් දානයක් දුන්න නම් ඉවරයි. මේ මිනිස්සුන්ට කරදර කරන්නේ නැතුව. සමහර විට ඔය අත්තන්ටත් එහෙම හිතනවා මේ පන්සලේ මොන කරදරයක්ද මන් දන්නේ. හැම අවුරුද්දෙම පින්කම්. කටිනටත් පින්කම්. හාමුදුරුවන්ගේ පින්කම් අරවා මේවා. එහෙමත් හිතෙනවා ඇති. දැන් අර සිටුවරයත් කිව්වා එහෙම. කියලා සිටුවරය කියනවා ඉතින් ආව නිසා මොනවත් නොදී බෑ. එහෙනම් මගෙනුත් මෙන්න ආධාරයක් කියලා. මෙයා කොහොමද දුන්නේ? හාල් භාජනයේට ඇඟිලි 3 දාලා ඇඟිලි 3 කෙලවරට අවු වෙන ප්‍රමාණය හාල් ඇට ටිකක් දුන්නා. මෙන්න මගෙන් දානෙට. පරිප්පු නම් පරිප්පු ඇට ඇඟිලි 3ට අහු වෙන ප්‍රමාණය විතරයි. සීනි නම් සීනිත් එච්චරයි. ඉතින් මේ තරුණ දායක මහත්තයා අර දීපු දේවල් වෙන වෙනම ගත්තා. අනිත් ඒවාට කවලම් කළේ නැහැ. සිටුවරය හිතනවා දැන් මම දීපු මේ දේවල් මෙයා වෙන වෙනම ගත්තේ ප්‍රසිද්ධිය පෙන්වන්න වෙන්නේ නැති. මෙන්න අර මහ ලොකු සිටුවරය දුන්න ප්‍රමාණය. හොඳයි. එහෙම මට අපහාස කළොත් ඔය මිනිහා මන් තියන්නේ නැහැ කියලා සේවකයෙක් යවුවා වෙස්වලාගෙන දානෙ දෙන තැන මොනවද කතා වෙන්නේ උයනකොට කියලා ටිකක් බලන්න කියලා. මොනවද කතා වෙන්නේ කියලා.
එතකොට කතා වෙනකොට දැනගන්න පුළුවන්. ඉතින් අර මිනිස්සයා අර දානි සංවිධානය කරපු දායක මහත්තයා අර සිටුතුමා දීපු අර සියලුම දේවල් අර උයන හාල් බත් උයනවා නම් ඒකට අර ටිකක් දැම්මා. අනිත් ඒවත් ඒවට දැම්මා. දැන් සේවකයා කියනවා ඇවිල්ලා සිටුතුමනි එහෙම මොකුත් අපහාසයක් නම් කළේ නැහැ. ඔබතුමා දීපුවත් ඒ දානේ හදනකොට ඒවට සම්බන්ධ කළා. ඊට පස්සේ සිටුතුමා කියනවා හොඳයි එහෙම කරලා දානේ දවසේ ඔයා බුදුහාමුදුරුවොත් එක්ක කියාවි. මෙන්න අර සිටුතුමා දුන්නේ මෙච්චරයි කියලා. එහෙම කිව්වොත් එවලෙම මම එයාට ආයි මෙලව ජීවත් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා මෙයා දරුණු ආයුධයකුත් හංගගෙන දානේ තියෙන තැනට ගියා. දැන් සිටුතුමාට ලැජ්ජයි මේ දීපු ටික කියයි කියලා ප්‍රසිද්ධිය. කිව්වොත් එයාට දඬුවමක් දෙන්න නැත්තම් ජීවිතේ නැති කරනවා කියලා හිතාගෙන තමයි ගියේ. දැන් සංවිධායකතුමා ඇතුළු පිරිස බුදුහාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයට දාණය බෙදලා දැන් අවසානයේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න සූදානම් වෙනකොට අර ප්‍රධාන සංවිධායකතුමා බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා කියනවා බුදුහාමුදුරුවනේ මේක මම තනියෙන් දීපු දානයක් නෙවෙයි. මේකට විශාල පිරිසක් උදව් කළා. ඒ නිසා ලොකුවට උදව් කරපු අයටත් පුංචියට උදව් කරපු අයටත් අඩුවක් නැතුව පින් ලැබෙන්න ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. හැමෝටම එක වගේ පින් ලැබෙන්න. බලන්න එයාගේ ප්‍රකාශය. එතකොට සිටුතුමා හිතාගෙන හිටියේ Taman දීපු ප්‍රමාණය කියලා Tamanට නිඳා කරයි කියලා. නමුත් එහෙම නින්දාවක් කළේ නෑ. එයා කියනවා විශාල වශයෙන් ආධාර කරපු අයට කුඩාවට පුංචියට දීපු අයටත් එක විදියට පින් ලැබෙන්න ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. මේක ඇහුණ විතරයි සිටුතුමාට හිතෙනවා අනේ මම හිතුව හැටි වැරදි. මොන තරම් හොඳ මිනිස්සෙක්ද මෙයා. මේ වගේ හොඳ මිනිසුන්ට නරකක් කරන්න නපුරක් කරන්න හිතුව එකක් හොඳ නැහැ. එයාගෙන් මම සමාව ගත්තේ නැත්නම් දෙයියෝ මට දඬුවම් කරાવી. ඉක්මනින්ම ගිහිල්ලා සමාව ගන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ ඉන්න තැනට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට මුලින් වැඳලා අර ළඟට ගිහින් කියනවා අනේ මට සමාව වෙන්න. මම ඔබ ගැන වරදවා හිතුව මට සමාව වෙන්න. බුදුහාමුදුරුවෝ අහනවා ඇයි සිටුතුමනි මොකද්ද වුනේ? සමාව ඉල්ලන්න තරම් මොකද්ද වුනේ? සිටුතුමා සියලුම විස්තරේ කියනවා. මෙයා මේ දානි දෙන්න ගමේ ගෙයක් ගානේ ගියා. මගේ ගෙදරටත් ආවා. මම මේ දානෙට දුන්නේ ඇඟිලි තුඩු තුනට අහු වෙන ප්‍රමාණය විතරයි. පුංචිම පුංචි ප්‍රමාණයක්. මම හිතුවේ ප්‍රසිද්ධියේ මෙයා මම දීපු ප්‍රමාණය කියලා මට නිඳා කරයි කියලා. එහෙම කළේ නෑ. මටත් වැඩිපුර ආනිසංස ලැබෙන්න කියලා එයා කිව්වේ. ඒ නිසායි බුදුහාමුදුරුවනේ මං සමාව ගත්තේ කියලා බුදුහාමුදුරුවන්ට කිව්වම බුදුහාමුදුරුවෝ කියනවා සිටුතුමනි පසුතැවෙන්න එපා. ඇඟිලි තුඩු තුනට අහු වෙන ප්‍රමාණය උනත් දුන්නේ පින්කමට. ඒ නිසා ඔබ මේ පින්කමේ දායකයෙක්. ඔබ මේ පින්කමට දායක වෙලා තියෙනවා.
ඔබ අඩුවෙන් දුන්නයි කියලා කවුරුවත් කිව්වේ නැහැ. ඒක ඔබනේ කියන්නේ. ඒ නිසා හිතන්න එපා පින්කම අඩු පින්කමක් කියලා. ඔබ හාල්යට කීපයක් හරි පූජා කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ඇතුළු මහා සංඝරත්නයට. ඒ නිසා ඒකෙන් විශාල පිනක් ඔබට ලැබෙනවා. ඒ නිසා හිතේ ඇති කරගත්ත පසුතැවිල්ල නැති කරගෙන පින්කම ගැන හිතලා සතුටු වෙන්න කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ අර මා මුලින් ප්‍රකාශ කරපු ගාථාව දේශනා කරනවා. මොකද්ද? මාප්ප මඤ්ඤේත පුඤ්ඤස්ස මොන වෙලාවකවත් හිතන්න එපාලු මම කලේ පුංචි පින්කමක් කියලා. සමහරුන්ට එහෙම හිතෙනවා. ඉස්සර නම් මම ලොකුවට පින්කම් කළා. මේ අවුරුද්දේ නම් බෑ කියලා එහෙම හිතෙනවා කලේ පුංචියට කියලා. එහෙම හිතන්න එපා. ඒ මොකද? හිතේ පැහැදීම වැඩි වෙච්ච තරමට ප්‍රතිඵල වැඩි. ඒක තමයි ස්වභාවය. දීපු ප්‍රමාණයට අනුව නෙවෙයි. තමන්ගේ හිත පහදවා ගත්ත ප්‍රමාණය අනුව ප්‍රතිඵල වැඩි. එනිසා මාප්ප මඤ්ඤේත පුඤ්ඤස්ස. අනිත් කාරණය තමයි නමන්තං ආගමිස්සති. කරන පින්කම් වල ප්‍රතිඵල මට ලැබෙන්නේ නැහැ කියලා හිතන්න එපා. සමහරු නිතරම කියන දෙයක් තමයි අනේ කොච්චර පින් කළත් මොකද අපිටම මේ කරදර දුක් කියලා කොච්චර පසුතැවෙනවද. ඔයත් දන්නවා අනාථ පිණ්ඩික සිටුතුමා. එයා ජේතවනාරාමය හදන්න කහවණු කොච්චර වැය කළාද? කොච්චර විතර? කෝටි කීයක්ද? 54 කෝටියක්. ඉඩම ගන්න 18 කෝටියයි, පන්සල හදන්න 18 කෝටියයි, පන්සල විවෘත කරන පින්කමට 18 කෝටියයි. කෝටි 54ක් වැය කළා. ඊට පස්සේ පන්සල හදලා පූජා කළාට පස්සේ හැමදාම ගෙදර 509කට දානේ සූදානම් ඕන වෙලාවක වැඩියොත් දෙනවා. දානශාලා 4ක් ගෙවල් ගෙදර 4 පැත්තේ. එහෙම පින්කම් කරලා අන්තිමේ සිටුතුමා බොහොම දුප්පත් වුණා. ඇයි? එයා නිදන් කරලා තිබුණ එයාගේ ධනය කොටසක් ගංගාවක් අයින්. මහා ගම් වතුරක් ඇවිල්ලා සිටුතුමා දන්නෙත් නෑ ඒව ඔක්කොම ගහගෙන ගියා මුහුදට. තව විශාල මුදලක් සිටුතුමා ණයට දීලා තිබුණා. සිටුවරු පොලියට දෙනෝනේ සල්ලි. මේ පොලියට ගත්ත අය ණයට ගත්ත අය සිටුතුමාට දුන්නේ නැහැ. සිටුතුමා එයාලත් එක්ක රණ්ඩු වෙන්න ගියේ නැහැ. ඒ වගේම තවත් 18 කෝටියක විතර ධනය සිටුතුමාට නැති වුණා. දැන් හොඳටම දුප්පත්. ඒත් සිටුතුමා දානය දෙන එක නැවැත්තුවේ නැහැ. දවසක් බුදුහාමුදුරුවෝ අහනවා සිටුතුමනි ඉස්සර වගේම දැනුත් දානය දෙනවද? ඔව් ස්වාමීනි. හැබැයි දැන් දෙන්නේ බොහොම පුංචියට, අඩුවට. ඒ මොකෝ? දැන් දෙන්නේ කැකුළු හාලේ බතුයි කරවල හොද්දකුයි. ඒකත් හොඳයි නේ. නරක නෑනේ. ඉතින් ඒ කාලේ බොහොම සුළු දෙයක් තමයි ඒක. සිටුතුමා කියනවා ඔන්න ඕක තමයි දැන් දාන්නට දෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා එහෙම හිතන්න එපා සිටුතුමනි. දෙන දේ නෙවෙයි හිතන්න ඕන. දැනුත් මම දාණය දෙනවා. ඉතින් සිටුතුමාට ඒත් මදි. ඉතින් දවසක් සිටුතුමා
නිදා ගන්න ගිහිල්ලා ඇඳේ ඉන්නකොට සිටුතුමාගේ ගෙදරට අධිග්‍රහිත දෙවගණක් ආවා. ඇවිල්ලා පෙනී හිටලා සිටුතුමාට කියනවා සිටුතුමනි මම මේ අවවාදයක් දෙන්න ආවේ. සිටුතුමා කියනවා ඔබ කවුද? මං ගෙදරට අධිග්‍රහිත දෙවගණක්. මොකද්ද මට දෙන්න තියෙන අවවාදේ? සිටුතුමනි ඔබේ ධනය නැත්තටම නැති උනේ පින් කරලානේ. දැන්වත් ඕක නවත්තන්න. ඔන්න දෙවගණ කියපු දේ. දැන්වත් ඔය දන් දෙන එක නවත්තන්න. ඇයි මේ දෙවගණ මෙහෙම කියන්නේ? සිටුතුමාගේ මාලිගාවට බුදුහාමුදුරුවෝයි හාමුදුරුවෝයි වඩිනකොට අර දෙව්දුවට උඩ ඉන්න බෑ. බිමට බහින්න වෙනවා. ඒ නිසා එයා කැමති නෑ බුදුහාමුදුරුවෝයි හාමුදුරුවෝයි මේ මන්දිරයට වඩිනවට. අන්නේ ගමන වළක්වන්න තමයි මේ කිව්වේ. සිටුතුමා කියනවා පින් කරන්න එපයි කියලා මට අවවාද දෙන ඔබ දිව්‍ය ලෝකෙට සුදුසු කෙනෙකුත් නෙවෙයි. මගේ ගෙදර ඉන්න සුදුසු කෙනෙකුත් නෙවෙයි. වහාම මෙතනින් පිට වෙලා යන්න කියලා සිටුතුමා නියෝග කළා. තමන්ගේ ගෙදරින් යන්න කිව්වට පස්සේ දෙවියෙකුටවත් ඉන්න බෑ. මතක තියාගන්න ඒක තමන්ගේ ගෙදර අයිති තමන්ට. වෙන කාටවත් නෙවෙයි. ඒ නිසා සිටුතුමා යන්න කිව්වට පස්සේ මේ දෙවගණට ඉන්න තැනක් නැහැ. දරුවෙකුත් ඉන්නවා. දැන් කරන්න දෙයක්වත් නැහැ. මේ දෙවගණ පලාත් බාර දෙවියා ළඟට ගිහින් කිව්වා අනේ මගේ කට වැරදුනා. මං කට වරද්ද ගත්තා. සිටුතුමා අමනාප වුණා. දැන් මට ඉන්න එපා කියනවා. කොහොම හරි සිටුතුමාට කියලා මට ඉන්න අවස්ථාව හදලා දෙන්න. ඒ දෙවිය කියනවා සිටුතුමාට අවවාද දෙන්න අපිට අයිතියක් නැහැ. ඔබ කරලා තියෙන්නේ වරදක්. ඒ නිසා මට කරන්න දෙයක් නැහැ. සතරවරන් දෙවියෝ ළඟට යන්න. ගිහිල්ලා කියන්න. මෙයා ඊළඟ පස්සේ සතරවරන් දෙවියෝ ළඟට ගියා. සතරවරන් දෙවියොත් කියනවා අපිට කරන්න දෙයක්වත් නැහැ. ඔබ කරලා තියෙන්නේ බරපතල වරදක්. ඒ නිසා අපිට බෑ මැදිහත් වෙන්න. පුළුවන් නම් දිව්‍ය ලෝකයේ අධිපති සක්දේව් රජතුමාට ගිහින් කියන්න. පස්සේ මේ දෙවගණ සක්දේව් රජතුමා ළඟට ගිහිල්ලා බැගෑපත් වුණා. අනේ මට ඉන්න තැනක් නැහැ. මට මෙහෙම දෙයක් වුණා කියලා. සක්දේව් රජතුමා කියනවා ඔබ කරපු වරදට දඬුවමක් විඳින්නම ඕන. අපිත් මනුස්ස ලෝකෙට 3 සැරයක් වඳිනවා. ඒ ඔය සිටුතුමා වගේ පින්වන්ත මිනිස්සු නිසා. නමුත් ඔබ කරලා තියෙන්නේ වරදක්. ඒ වරදට දඬුවම් විඳින්න කැමතිද? දෙවගණ කියනවා මම කැමති ඕන දඬුවමක් විඳින්න. එහෙනම් මෙන්න දඬුවම මොකද්ද? ඔබට බලය තියෙනවා විශාල බලයක්. දෙවගණක් නේ. ඒ බලය යොදාගෙන සිටුතුමාගෙන් අර ණයගත්ත මිනිස්සුන්ගේ ගෙවල් වලට ගිහින් බය කරා. දවස් 3ක් ඇතුළත ගත්ත ණය දුන්නේ නැත්නම් බෙල්ල මිරිකලා මරනවා කියලා. රැයට ගිහින් බය කළාම අනිවාර්යෙන් දෙනවා. මේ දෙවගණ වෙස්වලාගෙන ගියා. ගේම් බය කළා. ගත්ත සිටුතුමාගෙන් ගත්ත ණය දවස් 3ක් ඇතුළත දෙන්න නැත්නම් ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඊළඟට අර නිදන්ගත කරපු ධනය මුහුදේ සැඟවිලා තිබුණා. මේ දෙවගණ තමන්ගේ බලයෙන් ඒවගෙනත් සිටුතුමාගේ භාණ්ඩාගාරය පිරෙව්වා. අර ණයගත්ත මිනිස්සුත් මෙන්න වැල නොකඩී සිටුතුමාට ගෙනත් දෙනවා. මෙන්න අපි ගත්ත ණය කියලා. කොහොම කළා සිටුතුමාගේ භාණ්ඩාගාරේ 54 කෝටියක් නැවත කහවණු පිරෙව්වා. අර දෙවගණ පුරවලා ඊට පස්සේ සිටුතුමා හමු වෙලා කියනවා සිටුතුමනි
නොදැනුවත්කමින් ඔබතුමාට මම එදා කියපු දේ වැරදි කියලා මට දැන් අවබෝධ වෙලා. සක්දෙව් රජතුමා කියලා මම ඒකට දඬුවම් වින්දා. නැති වෙච්ච ඔබේ ධනය දැන් භාණ්ඩාගාරේ පිරීලා ඇති. දැන්වත් මට සමාව වෙන්න. මට ඉන්න දෙන්න ගෙදර. සිටුතුමා කියනවා මට නෙවෙයි වරද කළේ ඔබ ලෞතුරා බුදුහාමුදුරුවන්ට. ඒ නිසා ලෞතුරා බුදුහාමුදුරුවන්ගෙන් සමාව ගන්න. දෙවගන කියනවා මට බෑ බුදුහාමුදුරු ළඟට යන්න. මට බයයි. බුදුහාමුදුරන්ට අපහාස කළානේ මම. කමක් නෑ මාත් එක්ක යන්න. මම අහවල් වෙලාවට පන්සලේ ඉන්නවා කියලා සිටුතුමා කිව්වා. දෙවගන ඒ වෙලාවේ ආවා. සිටුතුමා විස්තරය කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා දෙවගනට කවදාවත් පින්කම් වලට අපහාස කරන්න එපා. පින් කරන අයට අපහාස කරන්නත් එපා. ඒ විතරක් නෙවෙයි තමන් කරපු පින් තමන්ට කවදා හරි විපාක දෙනවා. ඉතින් සිටුතුමාට දැන් වෙලා තියෙන්නේ තමන් පින් කරද්දි ධනය නැති වුණත් ඒ කරපු පින්කම් වල ප්‍රතිඵල ලැබිලා දෙවියෝ හරි නැති වෙච්ච ධනය ගෙනත් දීලා තියෙනවා. ඒ නිසා දෙවගනට කියනවා ඔබත් පින් කරගෙන තියෙනවා. කොහොමද? සිටුතුමාට නැවත පින් කරන්න අවශ්‍ය ධනය ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒ ගැන හිතලා සතුටු වෙන්න. සිටුතුමා දැන් සමාව දෙයි. ඒ මන්දිරේම ඉන්න කියලා කිව්වා. සිටුතුමා සමාව දුන්නා. ඊට පස්සේ දෙවගනත් ඒ මන්දිරේම ඉඳගෙන සිටුතුමාගේ පින්කම් වලට උදව් දීලා පින් අනුමෝදන් වුණා. පින්නතුනේ ඔය සිද්ධිය මා මතක් කළේ හොඳ වැඩ කළොත් අනිවාර්යයෙන්ම හොඳ විපාක ලැබෙනවා. හැබැයි කරපු ගමන්ම ලැබෙන්නේත් නැහැ. එනිසා කවදා හරි ලැබෙනවා. මෙලොවදිත් ලැබෙනවා, සසර ගමන පුරාවටත් ලැබෙනවා. ඒ නිසා ඔය ඇත්තෝ පන්සලේ හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා පරිදි මේ සිද්ධ කරන්නේ මහ පින්කම. ඒ පින්කමේ ප්‍රතිඵල ඔය ඇත්තෝ හැමෝටම ලැබෙනවා. මෙලොව ජීවිතයටත් ලැබෙනවා, සසර ජීවිතය සුවපත් කරගන්නත් ලැබෙනවා. තමන්ගේ නමින් මියගිය ඥාතීන්ටත් අපවත් වූ ගරු කටයුතු රතනපාල හාමුදුරුව ඇතුළු මහා සංඝරත්නයටත් මේ පින් ලැබෙනවා, අනුමෝදන් කරන්න පුළුවන්. දෙවියන්ට අනුමෝදන් කරන්න පුළුවන්. එතකොට දෙවියෝ සතුටු වෙනවා. ඒ නිසා තමන්ටත් මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් හැමෝටම වැඩදායක උතුම් පින්කමක්, මහ පින්කමක් අද අපේ ජීවිතයෙන් සිද්ධ කරගත්තා කියලා බොහෝම සතුටු වෙන්න. එහෙම සතුටු වෙලා හැමදාම මේ කරපු පින්කම ගැන හිතන්න පින වැඩි වෙනවා. ඒ පිනෙන් ඔබට මෙලොව සැනසෙල්ල ලැබේවා, පරලොව සුගතිගාමී ජීවිතම ලැබේවා. තව තවත් පින් කරගෙන ගිහිල්ලා හිතේ තියෙන සියලු කෙලෙස් නැති කරලා අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් මීට වැඩිය ධර්ම දේශනාව දික් කරන්න බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් ඕනකමින් හැම දිනම එකතු වෙලා මෙතෙක් බණ අහලා අනන්ත පිනක් අයිති කරගත්තා. ඒ ලබාගත් පින් මේ විහාරස්ථානයට අධිග්‍රහිත දෙවියන් ඇතුළු ලෝකයේ ශාසනය ආරක්ෂා කරන සියලුම දෙවියෝ පින් අනුමෝදන් වේවා, සැපවත් වේවා, සන්තෝෂ වේවා. දෙවියන්ගේ දේවාරක්ෂාවෙන් තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් විහාරාධිපති ගරු කටයුතු අපේ හබරකට සෝබිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයටත් පින්කමේ දායකත්වයේ දරන පින්නතුන්ටත් පින්කමට සම්බන්ධ වෙලා ඉන්න ලොක්කුඩා ඔබ සියලුම දෙනාටත් ඔබේ නිවසියන්ටත්
මෙලොව ජීවිතයේ ඇතිවන ලෙඩ දුක් කරදර විපත් අනතුරු මගහැරේවා අපල දුරු වේවා තම තමන් කරන කියන රැකී ආරක්ෂා ගොවිතැන් ව්‍යාපාර දරුවන්ගේ අධ්‍යාපන ආදී කටයුතු සාර්ථක වේවා දියුණුවටපත් වේවා දෙවියන් පිංගෙන පතන බෝධියකින් නිවන් සුව ලබා ගනිත්වා කියලා සාදු කියා. මේ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිට මීට වසර 25කට කලින් අපවත් වී වදාළ ගරු කටයුතු කටුකුරුන්දේ රතනපාල ලොකු හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝ රත්නයටත් අද පින්කමේ දායකත්වයේ දරන පින්නතුන්ගේ නමින් මියගිය ඥාතීන්ටත් මියගිය සියලුම දායක දායිකාවන්ටත් ඔබේ නමින් මියගිය ඥාතීන්ටත් මේ පින් ලැබේවා ඒ ඇත්තෝ පින් අනුමෝදන් වේවා සැපවත් වේවා පතන බෝධියකින් නිවන් සුව ලබා ගනිත්වා කියලා සාදු කියා. ලබාගත් උතුම් පින දෙවියන්ට මියගිය ඥාතීන්ට හැදූ වැඩූ දෙමව්පියන්ට ඔබ අපි හැම දෙනාටම එකසේම අයිති වේවා මෙලොව පරලොව සැනසෙල්ල ලැබේවා සසර දුකින් නිදහස්ව ලබන අමා මහ නිවන් සුවම ලැබේවා කියලා සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං